ගෙදර තියෙන හැම ප්‍රශ්නයක්ම පොදි ගහගෙන ඔෆිස් එකටත් අරගෙන ගිහින් එතනත් තමන්ගේ චරිතය විනාශ කරගත්ත කෙනෙක් වෙන්න නම් හිතන්නවත් එපා. ගෙදර ප්‍රශ්න හිතට මාර බරයි නේද? සල්ලි ප්‍රශ්න, පවුලේ රණ්ඩු, එහෙමත් නැත්නම් හිත රිදිච්ච දේවල් මේ හැමදේම ඔළුවේ තියාගෙන වැඩට යන එක හරිම අමාරුයි. ගෙදර ප්‍රශ්න ඔෆිස් එක ඇතුළට ගෙනිච්චොත් ඔයා ඔයාගේ ප්‍රොෆෙෂනලිසම් එකටයි ඔයාගේ අනාගතයටයි දෙකටම කරන්නේ ලොකු අපරාධයක්. ඔෆිස් එක ඇතුළේදී ඔයා ප්‍රොෆෙෂනල් චරිතයක් වෙන්න ඕන. එතනදී ඔයාගේ සම්පූර්ණ අවධානය තියෙන්න ඕන ඔයාගේ වැඩේට විතරයි. ඔයාගේ ඩියුටි එකට විතරයි. ප්‍රශ්නවලට ඔයාව පාලනය කරන්න දෙන්න එපා. ගෙදර ප්‍රශ්න නිසා වැඩ වරද්දගත්තොත් ප්‍රශ්න අඩු වෙන්නේ නැහැ. තව වැඩි වෙනවා විතරයි. ඔයාට ගෙදර ප්‍රශ්න පත්‍රයක් විසඳන්න තියෙද්දී ඔෆිස් එකේ ප්‍රශ්න විසඳන්න ගෙදර ප්‍රශ්න අමතක කරන්න පුළුවන් විදි ටිකක් මම දැන් ඔයාට කියන්නම්. වැඩ කරන වෙලාවට ගෙදරින් එන කෝල්ස් මැසේජ් වලට හැමතිස්සෙම උත්තර දෙන්න යන්න එපා. මම දැන් වැඩක ඉන්නේ කියලා කෙටියෙන් කියලා ෆෝන් එක පැත්තකින් තියන්න. වැඩ ඇස්සේ හිතට හරි නැහැ වගේ දැනෙනවා නම් ෆෝන් එක බලන්න එපා. වතුර වීදුරුවක් බොන්න, එහෙම නැත්නම් සීට් එකෙන් නැගිටලා පොඩ්ඩක් ඇවිදලා එන්න. ගෙදර ප්‍රශ්න වලින් පොඩි වෙලාවකට හරි ඔළුව නිදහස් කරගන්න ලැබුණ අවස්ථාවක් විදිහට ඔෆිස් එකේ වැඩ දකින්න. ඒක ගෙදර ප්‍රශ්න විසඳ ගන්න ඔබට ලොකු හයියක් වෙයි. ඔෆිස් එකේදී පුළුවන් තරම් ඔෆිස් වැඩ ගැන විතරක් කතා කරන්න. පෞද්ගලික දේවල් ඔෆිස් එක ඇතුලේ ෂෙයා කරගන්න එක සීමා කරන්න. ඔෆිස් එකේ යාළුවෙක් එක්ක ගෙදර ප්‍රශ්න කියවන එක නතර කරන්න. එතකොට වෙන්නේ ඒ ප්‍රශ්නය තවත් අලුත් වෙන එකයි, හිත තවත් අවුල් වෙන එකයි විතරයි. වැඩ ඉවර වෙලා ගෙදර යද්දී ඔෆිස් එකේ වැඩවල සතුට ගෙදරට අරන් යන්න උත්සාහ කරන්න. අද මම මගේ ප්‍රශ්න මැද්දේ වුණත් වැඩ ටික නියමයට කළා කියන ආත්ම විශ්වාසය හදාගන්න. මම මේ කියපු ටික ඔයාට පුළුවන් විදියට ඔයා ඔෆිස් එක ඇතුලේදී කළොත් ඒකෙන් ඔයාට ගෙදර ප්‍රශ්න වලට මුහුණ දෙන්න අලුත් ශක්තියක් ලැබෙනවා. ප්‍රශ්න ආවා කියලා ඔෆිස් ජීවිතය ආපස්සට යන්න දෙන්න බැරි නිසා අපි ප්‍රශ්න විසඳ ගන්න ගමන් මේ ජීවිතය ගෙදර අයත් එක්ක සතුටින් භුක්ති විඳිමු. ගෙදර ප්‍රශ්න ඔෆිස් එකට ගෙනල්ලා ඔෆිස් එකත් උඩු යටි කුරු කරන ඔයාගේ ඔෆිස් යාළුවට පෙන්න වීඩියෝ එක ෂෙයා කරන්න අමතක කරන්න එපා. හැමෝටම සුබ දවසක්.